අපි ඉන්නේ 2004 ගැටලුවේ. අපිට පරිපතයක් දීලා තියෙනවා. බලමු මොකද්ද කියන්නේ කියලා. සංඛ්‍යාංක පරිපතයක් සිම්පල් A රූපයේ පෙන්වා ඇත. එහි A, B හා C ප්‍රධානයන්හි තාර්කික අගයන් කාලය සිම්පල් T සමග වෙනස් වන ආකාරය සිම්පල් B රූපයේ පෙන්වා ඇත. X ප්‍රතිදානය බිඳුව වන කාල ප්‍රාන්තර හෝ ප්‍රාන්තර වන්නේ. කාල ප්‍රාන්තර තුනක් තියෙනවා. T0 ඉඳලා T1ට එක කාල ප්‍රාන්තරයයි, T1 ඉඳලා T2ට තව එකයි, T2, T3 තව එකයි. බලමු. අපිට දීලා තියෙන පරිපතය තමයි මෙතන තියෙන්නේ NAND gate. උඩම ඉන්පුට් එක A, B කියන එක පොදු ප්‍රධානයක්. B පල්ලෙහා තියෙනවා කවුද? C. මේ දෙන්නගෙන් හම්බුන අවුට්පුට් තනි ద్వාරයක් කරා යවලා තියෙනවා. එයා O gate එකක්. අවසාන ප්‍රතිදානය X කියලා දීලා තියෙනවා. අහන්නේ මොකද්ද? X ප්‍රතිදානය බිඳුව වන කාල ප්‍රාන්තර. දැන් අපිට කාල ප්‍රාන්තර තුනක් තියෙනවනේ මේ බලන්න. T0 ඉඳන් T1ට තියෙනවා. T1 ඉඳන් T2ට තියෙනවා. T2 ඉඳන් T3ට තියෙනවා. එතකොට අපි බලමු කැපිටල් A කියන එක්කෙනා. ඕගොල්ලන්ට පේනවද? කැපිටල් A කියන එක්කෙනා T0 ඉඳන් T1ට බිඳුවයි ඊළඟ වෙලාවේදී 1යි ඊළඟ වෙලාවේදී බිඳුවයි. B කියන එක්කෙනා T0 ඉඳන් T1ට බිඳුවයි ඊළඟට 1යි ඊළඟ කාල ප්‍රාන්තරේ අයත් 1යි. C කියන එක්කෙනා බිඳුවයි 1යි බිඳුවයි. හරි නේද මම ලිව්වා. දැන් මේ ටික ආදේශ කරලා බලමු. එතකොට T0 T1 කියන කාල ප්‍රාන්තරයේ ABC කියන තුන් දෙනාම බිඳුවයි. මේ බලන්න. ඕගොල්ලන්ට O gate එක නම් ඕගොල්ලන්ට සත්‍යතාවගව මතකයි. මේ NAND gate එකේ මතක නැත්තම් මම නිකමට එක ලියලා තියන්නම්. NAND gate එකක් ගත්තාම හිතන්නකො අපි පොදු වශයෙන් PQ කියලා ඉන්පුට්ස් දෙකක් තියෙනවා. අවුට්පුට් එක F. එතකොට NAND කියලා කියන්නේ AND gate එකේ හම්බෙන ප්‍රතිදානයේ පරස්පරය. AND gate එක බිඳුවයි බිඳුවයි වුණොත් එහෙම හම්බෙන්නේ බිඳුව. එතකොට මෙතන හම්බෙන්නේ 1. නේද? බිඳුවයි 1යි වුණොත් AND gate එක බිඳුව, මෙතන 1. මෙතනදිත් එහෙමයි. මෙන්න මේ වගේ ගන්න පුළුවන්. O gate එකදී නම් ලියන්න අවශ්‍ය නැහැ. ඒක ඔයගොල්ලන්ට මතකයි. අපි දැන් අවස්ථාවෙන් අවස්ථාවට සලකලා බලමු. ABC තුන් දෙනාම බිඳුවයි. බිඳුවයි බිඳුවයි බිඳුවයි. බිඳුවයි බිඳුවයි આવොත් NAND gate එක මොකක්ද දෙන්නේ අවුට්පුට් එක විදියට 1. බිඳුවයි බිඳුවයි આવොත් 1. අපි දන්නවා O gate එක එක්කෙනෙක් හරි එක වුණොත් එහෙම ඉන්පුට්ස් වලින් අවුට්පුට් එක මොකද වෙන්නේ? 1 වෙනවා. එහෙනම් T0 සිට T1 කියන කාල ප්‍රාන්තරයේදී මොකද වෙන්නේ? X කියන එක්කෙනා එකක් වෙනවා. පළවෙනි උත්තරේ වැරදි. පළවෙනි උත්තරේ වැරදි. අපි යන් දෙවෙනි එකට. T1 සිට T2 දක්වා. T1 සිට T2 දක්වා. T1 සිට T2 දක්වා තුන් දෙනාම මොකද වෙන්නේ? 1 වෙනවා. Aත් එකයි Bත් එකයි Cත් එකයි. 1 NAND gate එකකට හම්බුනොත් අවුට්පුට් එක මොකද්ද වෙන්නේ? බිඳුව. 1 NAND gate එකකට හම්බුනොත් අවුට්පුට් එක බිඳුව. අන්න බිඳුව බිඳුව O gate එකකට හම්බුනොත් එයාගේ අවුට්පුට් එක බිඳුව වෙනවා. එහෙනම් දෙවෙනි අවස්ථාවේදී X කියන එක්කෙනා බිඳුව වෙනවා. ඇත්ත. එතකොට අපිට උත්තරේ දෙක විදිහට ගන්න පුළුවන්. ඕගොල්ලන්ට සැකයි වගේ නම් අපි ඊටු තුන් දෙනා ටක් ගාලා චෙක් කරලා බලමු. එන්නකො තුන්වෙනි උත්තරේට. තුන්වෙනි එක අපිට කියනවා T2 සිට T3 දක්වා. එතකොට මෙන්න මේ කාල ප්‍රාන්තරයේදී ABC කියන එක්කෙනා බිඳුවයි 1යි බිඳුවයි. බිඳුවයි 1යි බිඳුවයි. NAND gate එකට බිඳුව සහ 1 આવොත් එහෙම අවුට්පුට් එක 1 වෙනවා. මෙතනත් එහෙමයි. 1 1 වුණොත් එහෙම O gate එකදී අවුට්පුට් එක 1 වෙනවා. අපෙන් අහන්නේ බිඳුව වෙන තත්ත්ව. එහෙනම් 1 වුණොත් එහෙම උත්තරේ වැරදි. හතරවෙනි එක. T1 සිට T3 දක්වා. T1 සිට T3 දක්වා.
T1 සිට T3 දක්වා. ඇත්තටම T2 T3 කාල ප්‍රාන්තරයේදී වැරදුනා කියන්නේ මේ සම්පූර්ණ කාල ප්‍රාන්තරය සැලකුවත් වැරදි නේද? එතකොට ඒ උත්තරේ ගන්න වෙන්නේ නැහැ අපිට. ඊට පස්සේ T0 සිට T1 දක්වා සහ T2 සිට T3 දක්වා. T0 ඉඳලා T1 දක්වා අපි වැරදි කියලා කලින්ම හොයාගත්තා. එහෙනම් ඒ උත්තරේ ගන්නත් බෑ. අන්න අපිට අවසාන උත්තරේ විදියට ගන්න පුළුවන් උත්තරංක 2. උත්තරංක 2.